ආයිබෝන් සියලු දෙනාටම සුබ දවසක් කියා ප්‍රාර්ථනා කරමින් සවුන්ඩ් ලයිට් YouTube channel එකට මාගේ යාළුවෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක බලන්න අරමුණ නැති යාළුවෝ ඉන්නවා නම් ඒක අනිවාර්යෙන් බලන්න. ඒකෙන් ඔබට යම් කිසි දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකුට ඒක බලන්න ෂෙයා කරන්න. ඉතින් මම පළවෙනි වීඩියෝ එක කිව්වා පිස්සල් LED උපයෝගී කරගෙන කොහොමද මම බුදු රැස් මාලා හදන්නේ කොහොමද? හොඳ ස්ටිප් දාගන්නේ කොහොමද? ඒව මිලද පොලෙන් අපි කොහොමද මිලදී ගන්න කොහොමද කියලා ඔබට මම පළවෙනි වීඩියෝ එකෙන් දැනුම ලබා දුන්නා. එතකොට දෙවෙනි වීඩියෝ වශයෙන් තමයි මේ තියෙන්නේ. එමෝ SMD ස්ටිප් සහ මෙට්ටිස් වර්ගයේ LED උපයෝග කරගෙන නිර්මාණ කර බුදු රැස් මාලා ගානේ කීපයක්ම තියෙන්නේ. එතකොට මේව මිලදී ගන්න පුළුවන් ඕනම ලංකාවේ ඕනම තැනක ඉන්න ඔබට මගේ වගකීමක් සහිතව තමයි මේව ලබා දෙන්නේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක වැඩි දීර්ඝ කරන්න යන්නේ නැහැ. එහෙනම් අපි වීඩියෝ එක බලමු. මේ තියෙන මොනවද? බුදු රැස් මාලා වර්ග මොනවද? සයිස් කොහොමද? ඒ උඹට ගන්න මිල ගණන් කොහොමද කියලා මම උඹට දැන් දැනුවත් කරන්න. ඉතින් සිටින්න විතරම channel එකත් එක්ක. හොඳයි යාළුවනේ අර මම පහුගිය වීඩියෝ එකෙන් උඹට කිව්වේ අර SNP ස්ටිප් එක යොදාගෙන තමයි මේ පේනවා ඉතින් උඹට මේ වගේ බුදු රැස් මාලා නිර්මාණය කරන්නේ. ඒ ගුණාත්මකයෙන් ඉහළ SMD ස්ටිප් එක යොදාගෙන තමයි මෙම බුදු රැස් මාලාව නිර්මාණය කරන්නේ. මේ කීපයක්ම තියෙනවා. එම ස්ටිප් එක දාගෙන නිර්මාණය කරපු. එතකොට එක පැත්තකින් තියෙනවා මේ පේන ඉතින් උඹට මම පෙන්නන කැම් එක ලං කරලා මැට්‍රික්ස් වර්ගයේ බුදු රැස් මාලාව තමයි මේ විවිධ රටා මවමින් වැඩ කරන්නේ. ඒකත් උඹට මගෙන් මිලදී ගන්න පුළුවන්. මගේ WhatsApp නම්බරේ මම මගේ channel එකේ දාන්න. WhatsApp නම්බරෙට මැසේජ් කරන්න. ඒත් එක්කම උඹට ලංකාවේ ඕනම ප්‍රදේශයකට ඕනම ස්ථානයකට වගකීමක් සහිතව මේක ගෙන්න ගන්න පුළුවන් මගේ. එතකොට මේ තව මාස දෙකකින් විතර මගේ යාළුවෝ දන්නවා ඇති. ශ්‍රී ලංකා වාසී සහ මුළු ලෝකෙට වැදගත් වන ඓතිහාසික දිනයක් තමයි වෙසක් පුන් පොහෝ දිනය මේ ලැබෙනවා. එතකොට ඔබගේ ගෙදර හෝ සේවා ස්ථානයේ යම්කිසි තැනක බුදු මැදුරක් තියෙනවා නම් පිළිම වහන්සේ ආලෝකයෙන් ආලෝකමත්ව දීප්තිමත්ව ඒක තම ස්ථානීය ශ්‍රද්ධාවෙන් ඒ බුදු රැස් මාලාව ඔබට නිදි අරගෙන එහි තබන්න පුළුවන්. එතකොට ඔබට පේනවා ඇති මේ අඟල් 18 බුදු රැස් මාලාව තමයි මේ තියෙන්නේ. මේ ස්ටිප් යොදාගෙන මේ පේනවා ඇති මේක සාමාන්‍යයෙන් වැඩ කරන්නේ 5 වෝල්ට් 2 ඇම්පියර් වලින්. එතකොට 5 වුණත් දෙන්න පුළුවන්. මම නම් මේ වැඩ කරන්නේ 5 වෝල්ට් 2 ඇම්පියර් පවර් සප්ලයි එකකින් උපයෝගී කරගෙන ඔබට පෙන්නන්න. මෙන්න මේ වගේ පවර් සප්ලයි එක උපයෝගී කරගෙන තමයි මේ බුදු රැස් මාලාව ගල් 18 රැස් මාලාව වැඩ කරන්නේ. එතකොට මේ පේනවා ඇති විවිධ රටා මම කලාත්මකවම වැඩ කරනවා. එතකොට මේක ඔබගේ මගේ මිලදී ගන්න පුළුවන් ගල් 18 බුදු රැස් මාලාවක් වගේමත් සහිතව 10600කට ගන්න පුළුවන්. මාතරවට හෝ ගාලවට ඉන්නවා නම් ගෙදරට ඇවිල්ුණක් ගන්න පුළුවන්. දැනට මෙතන කිහිපයයි තියෙන්නේ. අඩි 4ට යනකම් ඔබට බුදු රැස් මාලා ලබා ගන්න පුළුවන්. හැබැයි අඩි 3න් ඉහළ ඔක්කොම ඕඩර් වලට විතරයි හදන්නේ. මොකද මෙහි තියාගන්න බෑ. මොකද ඒක විශාලත්වයෙන් වැඩි නිසා. ඔබට පේනවා ඇති. මම මේ වීඩියෝ එක ගොඩක් දීර්ඝ කරන්නේ නැහැ. වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඒත් මගේ channel එක subscribe කරන්න නැති යාළුවෝ ඉන්නවා නම් subscribe කරන්න. තව කෙනෙකුට බලන්න share කරන්න. මොනවා හරි තියෙනවා නම් කියන්න comment කරන්න. එතකොට මේ තියෙනවා ඔබට පේනවා නේද? තව බුදු රැස් මාලාවක් පෙන්වන්නම්. මට මේ ඊට කඩ බොහොම අඩුයි. ඉතින් මේ වීඩියෝ එක මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සමාව වෙන්න කියලා කියනවා. ඉතින් පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ කැම් එක. ඊට කඩ ගොඩක් අඩු නිසා. මේ තමයි අඟල් 8 බුදු රැස් මාලාව මේ පේනවා ඇති. කොහොමද මම නිර්මාණය කරලා තියෙන්නේ. තානාර්ගවම තමයි. මගේම නිර්මාණ තමයි සම්පූර්ණ. ඒතකොට මේ මගේ ලෝගෝ තමයි මේ තියෙන්නේ. අපිට මේ නම්බරයට කතා කරන්න පුළුවන්. ඕනෑම මොහොතක.
එතකොට මේ අඟල් 8 ඔබේ බුදු පිළිම වහන්සේ සයිස් එක අනුව තමයි ඔබට මේ අඟල් 8 බුදු රැස් මාලාව මිලදී ගන්න ඕන. සාමාන්‍ය මේ අඟල් 18 බුදු රැස් මාලාව අඩි 1කමාර වගේ බුදු පිළිමයකට ඉතා වැදගත් මේ යෝග්‍ය වෙනවා. ඒ ගාන එතනට ඒකට හරියනවා. පිළිම වහන්සේට අඩි 1කමාරේ පිළිම වහන්සේකට මේ අඟල් 18 බුදු රැස් මාලාව ස්ථානගත කිරීම යෝග්‍යයි. ඔබට පේනවා ඇති කොහොමද මම ඔබට පේන්න නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා. ඒක සාමාන්‍ය මේකට නම් ස්ටෑන්ඩ් එන්නේ නැහැ අඟල් 18 ඒවට. 12න් 15 වගේ තමයි. 12 ඉඳන් ඊට අඩු ඒවට තමයි ස්ටෑන්ඩ් එකක් එන්නේ. අවශ්‍යතාවය තියෙන අය ඉන්න ඕන 18 උනත් ස්ටෑන්ඩ් එකක් ගහලා දෙන්න පුළුවන්. මම නම් මේ 18 එහෙම ගොඩක් තැන්වල ස්ටෑන්ඩ් ගහන්නේ. සමහර අය ඉතින් කියනවා බුදු රැස් මාලා ඉතින් මේ තරම් වැඩි කියලා ඒ වුණාට මේ නිර්මාණය කරන කට්ටිය තමයි දන්නවා. මගේ යාළුවෝ සමහර අය වීඩියෝ නරඹන යාළුවෝ ඉන්න යාළුවත් දන්නවා ඇති කොච්චර වෙලාවක් යනවද මේක නිර්මාණය කරන්න. ඒක වියදම් මේ ස්ටිප් සාමාන්‍ය හොඳ වර්ගයේ ස්ටිප් ඉතින් ස්ටිප් මිලයි නේද පොලේ ගන්න බෑ. එතකොට මම පෙන්නන ඊළඟ බුදු රැස් මාලා මම පෙන්නු අඟල් 8 රැස් මාලාව තමයි මේ තියෙන්නේ. මේකත් උඹට මගේ මිලදී ගන්න පුළුවන්. මේ අඟල් 8 රැස් මාලාව 3800කට මගේ මිලදී ගන්න පුළුවන්. වගේම සහිතව පේනවා ඇති රටා 30කට වැඩිය මේකේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ මම පෙර වීඩියෝ එක සඳහන් කරා මේවා මේ SMD ස්ටිප් එක සාමාන්‍යයෙන් මේ පටි බුදු රැස් මාලාවට මේ කරාට පස්සේ මේ නිර්මාණය කරාට පස්සේ ප්‍රෝග්‍රෑම් එකක අනුව තමයි වැඩ කරන්නේ. එතකොට මේකට කන්ට්‍රෝල් එකක් අවශ්‍ය වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එක දීලා තමයි මේ විවිධ කලර් රටා අනුව තමයි මේක වැඩ කරන්නේ. එහෙම නැතුව මේක අනිවාර්යෙන් වැඩ කරන්නේ නැහැ. අනිවාර්යෙන් ඒකට මොඩියුලේටර් එකක් අවශ්‍ය වෙනවා. එතකොට මේ පේනවා ඇති උඹට දෙවෙනි බුදු රැස් මාලාව තුන්වෙනි එක අඟල් 10 මේ අඟල් 10 බුදු රැස් මාලාව ඔබට මිලදී ගන්න පුළුවන් මගේ. පේනවා ඇති. වගේම සහිතව මේකත් ඔබ මට මගේ මිලදී ගන්න පුළුවන් මගේ යාළුවන්ට. මේ පේනවා ඇති උඹට කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. එතකොට මේත් ඒ වගේම තමයි මේ අඟල් 10 මේකේ මේ රටාව තියෙනවා. අරකට වැඩිය ටිකක් වෙනස් රටාවක් තමයි මේකේ යන්නේ ඔබට පේනවා ඇති. විවිධ හැඩතල අනුව නෙළුම් මල් ධර්ම චක්‍රය 30කට වැඩිය රටා ප්‍රමාණයක් මේක අන්තර්ගත වෙලා තියෙනවා. පේනවා ඇති උඹට කොහොමද රටා ගමන් කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේකත් උඹට මගේ මිලදී ගන්න පුළුවන්. මේ හැම බුදු රැස් මාලාවකටම පවර් සප්ලයි එකත් සමග තමයි මම සියලුම මේ මගේ යාළුවන්ට එවන්නේ. ඉතින් මෙන්න මම මේ පෙන්නුවා අපිට පෙර වීඩියෝ එකේ පළවෙනි වීඩියෝ එකේ මේ මෙට්‍රික්ස් එක LED යොදාගෙන තමයි මේ බුදු රැස් මාලාව නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අර SMD ස්ටිප් එක නෙවෙයි මේ තියෙන්නේ. ඕල් කියන LED එක තමයි මේ තියෙන්නේ. මේ පවර් කියන LED එක. ඒක හොඳ LED එකක්. කාලයක් තියාගන්න පුළුවන්. මේ පේනවා ඉතින් උඹට. ඉතින් උඹටත් මේකත් මගේ මිලදී ගන්න පුළුවන්. රුපියල් 6000කට වගේම සහිතව අඟල් 16 තමයි මේ මෙට්‍රික්ස් බුදු රැස් මාලාව අඟල් 16 පේනවා ඇති කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. කලාත්මකව. ඉතින් මේ බුදු මැදුර පිළිම වහන්සේ අලංකාරව ශ්‍රද්ධාව ඇති වෙන විදිහට ඉතින් මෙයා උඹට මිලදී ගන්න පුළුවන් මගේ. උඹට පේනවා ඇති කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේක උඹට මගේ මිලදී ගන්න පුළුවන් රුපියල් 6000කට වගේම සහිතව තමයි මේ බුදු රැස් මාලාවත් මම උඹට ලබා දෙන්නේ. එතකොට මට කියන්න බැරි සමා වෙන්න. මේ අඟල් 10 බුදු රැස් මාලාව
මම 4600කට ඔබට ලබා දෙනවා. මේ දෙකම එහෙම තමයි. මේකත් 4600 අඟල් 10 දෙකම. එතකොට දැනට මෙතන අඟල් 12 නෑ. 12 දැනට ඉවර වෙලා තියෙනවා. අඟල් 12 මම දෙනවා 6600ට වගකීමත් සහිතව. ඔබට පේනවා ඇති. ඉතින් මේ හැම සෑම බුදුරැස් මාලාවක්ම ඔබට පේනවා ඇති මෙන්න මේ වගේ පවර් සප්ලයි එක උපයෝගී කරගෙන තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙන්න මේ පේන මැට්‍රික්ස් එක මට කියන්න බැරුණා මේක වැඩ කරන්නේ සාමාන්‍යයෙන් 5 වෝල්ට් 1 ඇම්පියර් වගේ. සාමාන්‍යයෙන් 2 දෙන්නත් පුළුවන්. ඒනට 1 ඇම්පියර් අවුලක් නැහැ. 1 ඇම්පියර් වගේ තමයි මේක දැන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ තියෙන සෑම මුද්‍රස් මාලාවම 5 වෝල්ට් වලින් තමයි යන්නේ. සියලුම යාළුවෝ වග බලා ගන්න ඕනේ මේ මුද්‍රස් මාලාව කොතනකින් ගත්තත් ඒකට අවශ්‍ය වෝල්ටේජ් ගනුව දෙන්න. සාමාන්‍ය පවර් සප්ලයි එක පිච්චුණොත් පවර් සප්ලයි එක පිච්චුණොත් අනිවාර්යයෙන්ම 12 පවර් සප්ලයි දෙන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම මේකේ මොඩියුලේටරේ කන්ට්‍රෝල් එක අනිවාර්යෙන් පිච්චෙනවා. ඒත් එකම ස්ටිප් අනිවාර්යෙන් පිච්චිලා හානි වෙන්න පුළුවන්. එතකොට ඔබට රිපෙයාර් කර ගැනීමටත් මේ සම්පූර්ණ යම්කිසි මුදලක් වැය කරන්න වෙනවා. එතකොට අනිවාර්යෙන් වග බලා ගන්න ඕන 5 වෝල්ට් ඒකට අනුව 5 වෝල්ට් 2 ඇම්පියර් ඒ අවශ්‍යතාවය අනුව දෙන්න 12 තියෙනවා නම් 12 වලට 12 දුන්නා ප්‍රශ්නයක් නැහැ. ගන්න තැනින් බලන්න මේක 12 වලින්ද වැඩ කරන්නේ කොහෙන්ද කියලා එයාලගෙන් ගන්නකොට බලන්න. ඉතින් යාළුවනේ මම හිතනවා ඉතින් දැන් මේ වීඩියෝ එක නරඹන්න ඇති කියලා. ඉතින් මගේ channel එකත් එක්ක ඉබ්බදිකට මගේ යාළුවෝ රැඳී සිටින්න. ඉතින් මගේ channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න. තව යාළුවෙකුට බලන්න share කරන්න. ඉතින් තවත් වීඩියෝ විදිහට මම ගේනවා. තව මම මේ ලයිට් සම්බන්ධ විතරයි දැනට මේ වීඩියෝ දෙක කරේ. ඊට පස්සේ සවුන්ඩ් සම්බන්ධව ගේනවා. ඊට පස්සේ පවර් මික්සර් මට ඉන්න තියෙන බඩු වගේ පවර් මික්සර් තියෙනවා. ඊට පස්සේ බපල් වර්ග තියෙනවා. එතකොට RCF ස්පීකර් තියෙනවා. ටෙලි ඇම්ප්ලිෆයර් ඔය ටික එන්න තියෙනවා. එතකොට යාළුවෝ මගේ දිගටම රැඳී සිටින්න මම ඒවා ඉක්මන කරන්නොත් එක පහසු මිලට හොඳ අනර්ග ස්පීකර් මගේ යාළුවන්ට පෙන්නන්නම්. ඒ උන්ලෙදී ගන්න පුළුවන්. ලංකාවේ ඕන තැනක ඉන්න ඔබට. ඉතින් යාළුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමි. මම මෙතනින් අවසන් වෙනවා. මගේ තුන්වෙනි වීඩියෝ එක නරඹන්න. බොහෝ දුරට මම සවුන්ඩ් සම්බන්ධව අයිටම් සම්බන්ධව මම ඉදිරියට මේ වීඩියෝ එක ඔබට දෙනවා. සුබ දවසක්.